ඔකේ. මම යුගාන්තේ පොත සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරා. හොඳයිනේ. කියවලා ඉවර වුණාම දීප්තට මොකද හිතුනේ? යුගාන්තේ මාලින් තනි වුණා කියලා හිතුණා. ඇයි දීප්ත එහෙම කියන්නේ? මාලින් මිනිස්සු ගැන ගොඩක් හිතනවා. තමන්ට වඩා දුක් විඳින පිරිසක් ගැන. ඒත් මාලින් තනි වුණා කියලා හිතනවා කිය. ඔයා මාලින්ගේ කැරක්ටර් එකට කැමතිද? ඔව්. ඇයි විශේෂයෙන් කැමති? මට ඒක ලොකුවට කියන්න තේරෙන්නේ නැහැ අක්කේ. මම කැමතියි යා කියන අදහස වලට. මට අක්කෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ආන් උගත් අය ජීවිතේ උදකලා වෙනවද? නෑ. නෑ කියන්න බෑනේ අක්කා. මාලින් එක උදකලා වෙනවනේ. දීප්ත යුගාන්තේ මාලින්ගේ අපි දකින හුදකලාව නිසා තමයි එයා චරිතයක් වුණත් අපේ හිතවල ජීවත් වෙන්නේ. ඒතකොට අක්කා කියන්නේ උදකලා වෙන එක ගෞරවයක් කියලාද? වේදනාත්මක ගෞරවයක්.